ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං අද ඔයාලට කොට්ටු හදන විදිහ කියලා දෙන්නයි හදන්නේ. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය කැරට්, ලීක්ස් නැත්තම් ලුණු කොළ උනත් ගන්න පුළුවන්. කපාගත් ලුණු, මිරිස්, මාළු මිරිස් නැති වුණාට කමක් නැහැ. කරපිංචා, කඩේ තියෙන කොත්තු පැකට් එක තමයි මම මේකට අරගන්නේ. ඒ වගේම මස් හොදි අවශ්‍යයි. බිත්තර, ඉතින් දැන් තෙල් දාච්චියක් ටිපේ තියාගෙන ඒකට අපි පොල් තෙල් එක් කරගමු. පොල් තෙල් හොඳින් රත් වුණාට පස්සේ අපි තලාගත්තු ඉඟුරු, සුදු ලුණු එක් කරගන්න ඕන. ඊට පස්සේ කරපිංච එක් කරගන්න ඕන. ඉතින් මේ ටික හොඳට රත් වුණාට පස්සේ අපි කපාගත්තු ලුණු කැවේ ටික එක් කරගන්න ඕන. මේ ටික හොඳින් බෙදුනට පස්සේ අපි අමු මිරිස් එක් කරගන්න ඕන. ඒ වගේම අපි මාළු මිරිස් එක් කරගන්නත් ඕන. මාළු මිරිස් නැතුවට කමක් නැහැ. මේ ටික හොඳින් කවලම් කරගත්තට පස්සේ අපි කෑලි මිරිස් එක් කරගන්න ඕන. ඒ වගේම ගම්මිරිස් කුඩු එක් කරගන්න ඕන. මේ ටික හොඳින් කවලම් කරාට පස්සේ අපි ලුණු කුඩු අවශ්‍ය පමණින් යොදා ගන්න ඕන. ඒ වගේම සෝයා සෝස් එක් කරගන්න ඕන. මේ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි කැරට් කැබලි ටික එක් කරගන්න ඕන. කැරට් කැබලි ටික හොඳින් තැම්බුණාට පස්සේ අපි ලුණු කොළ ටික එක් කරගන්න ඕන. මේ ටික හොඳින් අපි මිශ්‍ර කරාට පස්සේ බිත්තර ටික එක්කව කරගන්න ඕන. දැන් අපි කොත්තු පැකට් එකේ කොත්තු ටික එක්කව කරගන්න ඕන. මේ ටික හොඳින් මිශ්‍ර කරාට පස්සේ අපි මස් හොදි එක දාගන්න ඕන. ඊට පස්සේ හොඳින් මේක කවලම් කරාට පස්සේ ඉතින් අපි කොත්තු එක හදලා ඉවරයි. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ එකක් ඕන නම් මගේ channel එක subscribe කරලා එක් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.